හායි යාළුවනේ කොහොමද ඉතින්? අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. අද අපි යන්නේ මිනිවල්. ආනේ නෙමෙයි මේ ෂෝට් කට් එකක් දාලා යනවා පණ්ඩිතකමට කොහෙන් නැවතිද දන්නේ. ඉතින් යාළුවනේ ඊයේ වීඩියෝ එක බලන්න ඇති කියලා අපි හිතනවා. ඊයේ කොහොම හරි සබ්ස්ක්‍රයිබර්ස්ලාත් වැඩිලා තිබ්බා, වීඩියෝ එකට ලයිකුත් ඇල්ලලා තිබ්බා. මාර ප්‍රතිචාර ටිකක් හම්බුනේ මේ වීඩියෝ එකෙන්. අම්මට සිරි වෙනවනේ. කියන්න හරි තදට පාර වැරදිලා. අර ඉස්සරහ එක්කෙනෙක් කන ලැජ්ජයිලු. කොහොමද? දන්නේ නැති කවුද කියලා ඉස්සරහ යන්නේ කියලා. උයන් කන වීඩියෝ එක තාම දාන්න බැරි වුණා. මේ ඒක ළඟදිම ගේන්න බලමුනේ. ඔව් ළඟදිම ගේන්න බලමු. ඒක නෙමෙයි. මේ හිතපු නැති ගමනක් අදත් ඉන්නේ. මේ ඉස්කෝලේ කලින් ආවා. හිතපු නැති ගමනක් තමයි. වීඩියෝ එකක් දාන්න ඕනේ හින්දා මේ අදත් වීඩියෝ එක කරනවා. අපි කොහොමත් එක දිගට වීඩියෝ දාන්න ඉන්නේ. සමහරක් විට හෙට තව වීඩියෝ එකක් වැටෙයි. සමහරක් විට අම්බුලෝයි වීඩියෝ එකක් වැටෙයි. ෂුවර් නෑ තාම. බලමු. අම්බුලෝව යන්න හිතන් ඉන්නවා. හරි ගියොත් හරි. හරි ගියොත් වීඩියෝ එකක් දාන්න එන්න වෙන්නේ නෑ යාළුවනේ. මේ හයරේ ගියපු යාළුවා ආවෙන්නේ නෑ අද. අද වෙන එකක් ආවේ. අව් එයා ලැජ්ජාකාරයා. දාඩිය හින්දා වීඩියෝ එකට එන්න බැරිලු. උඩ ධෝනි කේස්ලු. මාර ප්‍රශ්න තමයි තියෙන්නේ, දැවෙන ප්‍රශ්න මොකක්ද? බොන්න ඕන ප්‍රශ්න. එමේ කෝ කියලා අපි බොන්නේ නැහැ. අපි බොන්නේ නැහැ. මොකද්ද? ඊයේ දාපු වීඩියෝ එකට මේ views එම ඇවිල්ලා තිබ්බා. පළන් ඉදි views වැඩි වුණා. අනිත් එක කට්ටිය ලස්සනයි කියලා තිබ්බා. මේ පත්ත ප්‍රචාරකමක් තිබ්බේ නේ වීඩියෝ එකට. ඊයේ වීඩියෝ ඇවිල්ලා තියෙනවා. සබ්ස්ක්‍රයිබර්ස් එකත් වැඩිලා තියෙනවා තව. සබ්ලා 21යි ඕනේ 150ට. මේ එහෙම තමයි. මම ගණන් ගන්න එපා අපි සබ්ලා 10 ගාමු ළඟ. විතර වෙලා යනවා. 1000ක් ගහලා ඔය බලන කට්ටියකුත් අපි ළඟදීම දානවා. බලන කට්ටිය ඔක්කොම සබ්ස්ක්‍රයිබ් කරන්න. හාලුවනේ. ඒක තමයි කී කීටියේ. මේ පාර දිනා මේ පාරේ යනකොට මේ ෂෝට් කට් දාලා යන්නේ. ආසි. Oh my god. බලන්න හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ලයික් කරන්න, ෂෙයාර් කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඊයේ කමෙන්ට් සෙක්ෂන් එක උන් කරන්න බැරි වුණා මට. ඊපස්සේ ආය ඕන් කරනකොට views 100ක් ගොඩ ගිහිල්ලා තිබ්බේ. ඒක නම් ගන්න එපා පොඩි පොඩි. දැන් ඇති නේ views 100. පොඩි පොඩි වැරදි වෙනවා මේ බලන්න. පට්ට ලස්සනයි. ඒ වඩ දැන් යන්න ඕනේ. මේක යන්න ඕනේ. අදනේ අම්බරට. අවදියා සුපි ප්ලේස් තියා. ඉස්සරහට ගිහලා පෙන්නන්න. උමත් පැයක් එකමාරක් විතර යනවා උඩට යන්න කියලා. මේ සෙල්ෆි ස්ටික් එක ගේන්න හදුවා. වීඩියෝ කරන්න හරි අමාරුයි. උට හැමදේම අමතක වෙනවා. මට දැකයි මේ කාගේ දරුවෙක්ද කියලා. සෙල්ෆි ස්ටික් එක මේ අර සිරිපාද ගිහිල්ලා මේ යාළුවෙක් අතර දුන්නා. පොර එක ගෙදර අරන් ගිලවා. මේ පොරාද දෙන්නම් කිව්වා. නඩල් අම්බුලයි වීඩියෝ එකේ කරන්න. ෂුවර් නෑ ඒක. මම ඉන්නේ අම්බුලයි වීඩියෝ එකට මේ කට්ටියයි. ෂුවර් නෑ ඒක. මේ බලමු මං ගෙනාවොත් ස්ටික් එකෙන් වීඩියෝ කරන්න. මොකද මේ ප්‍රශ්නේ? මතනත් ඇල්ලලා අපි අඟුට දිනවා ඔය. එන උඩ අවුලක් නෑ සුපිරි ප්ලේස් එක. පට්ට ලස්සන view එකක් එක්ක සුපිරිම සුපිරි ප්ලේස් එකක් තියෙන යාළුවනේ. පොඩ ගණන් ගන්න එපා. මිනිවල් කිව්වට මේ අපේ ගමේ තියෙන එක තමයි මේ තවත් මිනිවල් කියලා මේ මොකද්ද මේ අතරවටේ තියෙන මැප් එකේ ගහපුවම තවත් එනවා එක එක ඒවා. මේ අපේ ගමේ තියෙන එක තමයි මේක මැප් එකට දාලා නැහැ. ලොකේෂන් එකක් දාලා තියන්නම් මෙතන. වල්ඩෝ ඇවිල්ලා බලලා යන්න පුළුවන්.
ලස්සන සුපිරි ප්ලේස් එක. කඳු වට කරලා තියෙනවා අම්මට සිරි වෙන්න යාළුවනේ. සිරිපාදෙත් පේනවා. අද නම් පේජ් දන්නේ. උඩට මේ වුණත් අනිවාර්යෙන් වීඩියෝ එකට දානවා අපි. උඩට මීදුම මේ ඔය. දැන් පේජ් දන්නේ මම පෙන්නන්න පඩ. ඔය කන්දරත් තන දියැලක් කරනවා අතන පෙන්නන්න ඒ දන්නේ ඔය යන්න තියෙන ඉතින් බලන ඔක්කොම subscribe කරන්න කියලා තමයි මේ මොකද ඊයේ උදේ බලනකොට සබ්ලා 104යි තිබ්බේ දැන් වෙනකොට තියෙනවා 129ක් අර වීඩියෝ එකෙන් පස්සේ අදත් ලයිකුත් කරලා ඒ වීඩියෝ එකට ලයිකුත් 50ක් තියෙනවා කමෙන්ට් තමයි අඩු මේ කමෙන්ට් මේක උන්ටලා තිබ්බේ නෑනේ මේ ඒවා ගණන් ගන්න එපා ඒ වගේ ඩයල් ඉන්නේ නැද්ද තුදා යාර පොඩ්ඩක් හති අපි උඩට ගිහලා සෙට් වෙනවා බලන්න යනුනේ view එක වැස්සක් එනවා වැස්සොත් තමයි සිට් වෙන්නේ මේ බලන්න මන්දාර අර පැත්තෙන් වහින හොඳට නවනගර පැත්තට හොඳට වහිනවා ගණන් ගන්නටවා වීඩියෝ එක හෙල්ලෙනවා මේ බලන්න එන පාර අන්නත් ඕන කපේ ටිකක් උඩට ඉවක බලනවා අපි ප්ලේස් එකක් තියෙනවා වතුර බොන්න හදන්නේ වතුර ටිකක් බීලා එමීට නැගි උඩට වහීද කියලා තමයි ෂුගර් නැත්තෝ එක කුඩේ ගෙනාවේ වැස්සොත් එමෙන්න එනවා උඩට ගිහලා සෙට් වෙනවා මේ වතුර ටිකක් බීලා උඩට යන ගමන් ඉන්නේ වහීද කියලා ෂුගර් නෑ ඔය මේ බලන්න උඩ ටැක්ක් එන්න යන්නේ වැස්සොත් එමෙන්න එනවා ඊමේල් එක පොඩි මොනක් කියන්නේ මේ ඔය යන්නත් තියෙන උඩට මූණ පේන්නේ නැතුව ඉතින් හරියට මේ අලු කරලා තියෙන අවුව චුට්ටක් කන්නේ ඔව් 11 හෝ 12 ඒ කාල දෙක ඇතුළත අපි කොහොමත් මේ වීඩියෝ දානවා මතක් කරන්න ඕනේ අපේ ෂෝට් අයියා කියපන් ෂෝට් අයියා සුපිරි සපෝට් එකක් දෙනවා ෂෝට් අයියා සදී අයියා ඒ කට්ටිය අපිට සුපිරි සපෝට් එකක් දෙනවා මේ අපේ ෂෝට් අයියාගේ channel එකත් අපි දාලා තියන්න ඒක description එකේ දාලා තියන්න ඒකත් මගේ එකට වඩා ලොකු channel එකක් කායෝගෙන් කරපු channel එකක් ඒක මේ ඒ වගේම තමයි මේ දැන් වීඩියෝ වල තියෙන අඩුපාඩු කියලා මොනවද ඇඩ් කරන්න ඕන ඒවා මේ ඔක්කොම කියලා වීඩියෝ එක ෂෙයා කරලා මේ සුපිරි සපෝට් එකක් දෙනවා පින්නක් යනවා ඔය මේ බලන්න වෙන්න මේ බලන්න අයිනෝ ඔයාලට කියන්න තියෙන්නේ මේ පොඩි සපෝට් එකක් දෙන්න උඩට යන්න නේ උඩ කියලා තියෙන්නේ අපි ආයෙ වැටුනොත් ආයෙ අපි අලුතෙන් channel එකක් හරි හදලා අපේ ගොල්ලොන්ට අපි මූණට ඉනාවක් දෙනවා නේ නැත්ද බා අයින ඔය උඩට ගිහලා සෙට් වෙමු එහෙනම් ඔයලා නැහැ නේ මේ මෙතන තියෙන සුපිරි තේ කැල්ලක් ඔය පොඩ්ඩක් ඉන්න වෙන්නන්න මේ බලන්න අනිකර බ්ලැක් ටී කැල්ලක් තියන්නේ ඔයාලට බ්ලැක් ටී එහෙම ඕනේ නම් අපේ සීනාස් බ්ලොග් එකෙන් ඉල්ල ගන්න හැකියි අමුදලට පෙන්නන්න view එක බලන්න අනිකර මීදු මේ වෙලා තියෙනවා අපි මේ මීදු මේ ඉන්නේ එකක් අඩුවල වෙන්නේ මේ මෙච්චර වැස්සේ වුණත් මේ ආවේ වීඩියෝ එකක් කරන්නේ නේ මේ බලන්න බ්ලැක් ටී
උන්ටි ලැටින් ගන්න නැති ලැක්ටි මේ මේතික නම් තේ නොමල් ඒවා දෙන්නේ අර අතන කෑල්ලක් දාලා දෙනවා තේ වත්තේ ලැක්ටි කෑල්ලක් ඒක තාම දලු ගල්ලා නැහැ අපි ගිය පාර මිනිවල් එනකොට මේ අල්ලා තිබ්බා තේ පුච්චලා තිබ්බා ලැක්ටි නේ තේ කෑල්ල කපලා තිබ්බා කප්පාද කරලා ආයි දලු දාලා උදේට මේ වෙලාවදී මාරු වියෝ යදර අමුදලට මේ ඊගාවකින්වත් මේ විස්ටික් එක අරන් එන්න අනිවාර්යෙන් කියන මම මුටා මතක වුණොත් මම හරි කියනවා නෑ අද හම්බෙනකුවා කොහොම තු කරලා ඔන්න බලනවා විව් එක ඉස්සර තනිකර මිල්ලුමින් වෙලා ඉන්නේ අනිත් එක මේ මායි මූණි වීඩියෝ දාන්න පටන්ගෙන මේ channel එක හදන් යන්නේ මේ කොහොමත් අපි ඉස්සරහට ලොකු වැඩ ටිකක් කරනවා නේද මේන්න බලනවා විව් එක අර හරිය තීරුගල කියලා එකක් තියෙනවා ඒකටත් යක් අන්න කොල්ල දෙන්න යනවා ඉස්සරහින් අර ෂෝටක් ගහන් ඉන්නේ ඔකටත් තිනාවි සමහරක් කිව් ඕම් බලනවා හරිකර මීදුම මැද්දෙන් ඉස්සරහට යනවා පින්නත් එක්කෝයි මේ බලනවා එකක් තින්නේ තා චුට්ට යන්න තියන්නේ ඉස්සරහට ගිහලා සෙට් වෙමු එහෙනම් ඈ උඩට යන ගමන් ඉන්නේ පඩිපලෙන් දැම්ම ෂෝට් කට් එකකින් වහිනවා ඔයි මාර වැස්සක් තියෙන්නේ උන්දෙත් එක්කම ඉන්නවා කියන්නේ හරි වුණා මූ මේ කොණ්ඩේ දෙන තෙමනවට එන අකමැති ඈ කොහොම එළියට අන්නානේ පෙන්නන්න ඉස්සර බලාගෙන මේ යන්න පොඩ්ඩක් ඉන්න මේ බලන්න ඉස්සර ඉවර මීද මොයි අපවත් කරුණා යා දැන් මීදුම මැද්දෙන් යනවා මේ බලන්න බොරු කියනා කියලා හිතන්නේ තා වැස්සත් එක්ක වීඩියෝ කරගෙන හලෝ මගේ රත්තා යාළුවනේ එහෙම උඩට යනවා තව චුට්ට යන්න තියෙන්නේ අඩිපල ඉවරුණ ගම කෙලින්ම මිනිවල් දන්න අය දන්නවා කොහෙද කියලා දන්නේ නැති අයත් ඉන්නවනේ මේ ගමේ නැති අය මම උඩ මාර මේකක් තියෙන්නේ උඩට ගිහලා එට්ටම වෙනවා නේ බයි බයි තව යන්න දින ඔයි තව ටිකයි උඩට යන්න තියෙන්නේ මේ පඩිපලේ වීඩියෝ කරන් යන්න අමාරුයි පඩිපලේ හින්දා බිහලගෙන යන්න අමාරුයි උඩට ගිහලා එච්චර ගන්න පින්න නෑ මීදුම තියෙන්නේ ඉතලට වට්ටක් පෙන්නන්නේ වල්ලි ස්ට්‍රෝබෙරි යා කනවා අවුලක් නැහැ ස්ට්‍රෝබෙරි තරම් එච්චර රසක් නෑ මෙහෙම බලන්න view එක විතරක් මේ මෙන්න මෙහෙම පේනවා අපේ ගම අර කඳු ඔක්කොම වැහිලා මීදුමෙන් වට වෙලා තියෙන්නේ. ඉතින් ලස්සන ප්ලේස් එක ඔයාලත් හරියට බලන්න.
යුට්ටයි. ඔයාලට පෙන්නන්න ඕන ඉඳන් මේ ආය කන්දම් මුදුනේ කළා. එහෙනම් අපි වීඩියෝ එකට කියලා සෙට් වෙමු. මේක කැම්පින් කරන්නත් බෑනේ. කැම්පින් කරන්න කියන්නේ රැයට දිවිවෙම එනවා ඔය. මේකේ එළුවත් ඉන්නවා. තව මීටර් 20ක් විතර ඉන්නේ. ඇවිල්ලත් ඉවරයි. පැයක් විතර ගියා. ඔක්කොම දාන්න බෑනේ ඒ ඉඳලා. කෑලි ගන්න ලස්සන ෆොට්ටි. අවුලක් නෑනේ. නදිනවා මිනි වර්ල්ඩ්. ඕන්න දිනවා. ඒක තමයි ප්ලේස් එක. මෙතන එහා පැත්තේ දිනවා. මෙන්න මෙහි දිනවා තීරුගල කියලා දනවා. එහෙට යන් අපි දවසක මේ බලන්න. මිනි වර්ල්ඩ් එක. අස්සන ප්ලේස් එකක් ඉදි. ගොඩක් අය දන්නේ නැහැ මේක ගැන. මේ දැන් කැඩලා තින්නේ. නැත්තම් සුපිරි ප්ලේස් එක. නවල්නවා මැජික් එකක් පෙන්නන්න. ඕම් පන්න පල්ලෙහා. මේ පෙන්නේ වටගොඩ. අනිකර කාලා දිනවා. රේල්වේ ස්ටේෂන් එකේ තියෙන අන්න අර හරි. ඕම් බලන view එක. මේ view එකක් තියන්නේ. හැමෝටම එන්න බෑ ඉතින් මේකෙත් උයන් කාලා තියෙනවා මේ අපිට ඉතින් මෙහි ඇවිල්ලා රැයට ඉන්න තාම බෑ ගෙවල් වලින් කේස් ඉඳා. තාම පොඩිනේ මෙහෙම හිටියර. බලමු ඉස්සරහට ගේන්න බලන්න. මම බලනවා view එක. මේ තුම යනවා රෙහි. සුපිරි ප්ලේස් එකක් ඉතින්. ඔයාලට එන්න පුළුවන් නම් ඇවිල්ලා බලන්න. නැත්තම් මෙහි ඉන්න අය නම් දන්නවා ඉතින් බලන අය ඔක්කොම මේ කොහෙද කියලා. ගිහිල්ලත් ඇති සමහරක් අය නම්. ගිහිල්ලා නැති ඇත් ඉන්නනේ එන්නේ කට්ටිය රිවි. ඕම් බලන්න. සුපිරි ප්ලේස් එක. අපි ඉන්නන්න ඕනින් තමයි ආයෙත් ආවේ මේට. මේ කලිනුත් වීඩියෝ එකක් කරා මේ. ඒ දවස්වල ඉතින් ලැජ්ජයිනේ. දැන් නම් චුට්ටක් ලැජ්ජාව නැතිලා තින්නේ. ලැජ්ජා දැන් ඇත්තටම බෑලා ඇත්තටම. කලිනුත් වීඩියෝ එකක් කරා මම මේ TikTok ඇදුවා ඒකට. YouTube දාන්න තරම් නම් මේකක් තිබ්බේ නැහැ. channel එක හදලා දවස් දෙකක් විතර. වැඩක් නැහෙනේ. ඒ හින්දා ලස්සනයි ප්ලේස් එක නම්. ඔයාලත් ඇවිල්ලා බලන්න. මේවා කරන්න ඕනින්ද මම මේ බලනවා. පල්ලෙහා. මේ වටගොඩ පේන්නේ. ශ්‍රීපාදේ පේනවා. මම පෙන්නන්නද ඉස්සර. මොනවා? යන්නේ අද මීදුමින් ඇවිල්ලා ඔය ඔක්කොම සෙට් එක කඳු ඔක්කොම වෙයිලා. චුට්ටි මීදුමක් ආවා ශ්‍රීපාදේ වෙන්නේ. කොහොමද මේ තියෙන්නේ මේ වටගොඩනේ. මේ තියෙන මේ වටගොඩනේ තව ඉහානේ තියෙන්නේ. ශ්‍රීපාදේ. ඒ හින්දා පේන්නේ. ලාවට පේනවා මේ හොඳට අවුව තියෙන දවස්වල සමහර දවස්වල. අද පේන්නේ නැහැ ඔය. කරන්න දෙයක් නැහැ. දුක තමයි ඔයාලගේ. බලමු දවසක පාන. යාළුවනේ ගිනි මැලයක් ගහන්න යන්නේ අපි. ඒ නැති අර ඩයල් එක. ගිනි මැලයක් ගහන්න යන්නේ යාළුවනේ. මේ උඩ. බලමු මේ සිස්ටම් එක හරියට උණයි කියන්නේ. මේ තව ලීයක් හොයන් එනවා. දෙමිනේ කැලයාසි රිංගනවා. ඒ තව වීඩියෝ කරා මේ වීඩියෝ ගණන් ගන්න එපා. මේ දිග ලියන්න නැති වේද ගන්න. හරි. ගණන් ගන්න එපා යාළුවනේ. සම්සලා දන්නේ නැහැ අපි ආතල් දැල් මේ විදියට. දන්නේ නැහැ දන්නවා. කොහමද? දැම්මනේ ආතල් ඉස්සරහනේ තව ටිකක් ඉස්සරහට ආතල් ගොඩක් එනවා. අපි බලමු මේ සිස්ටම් එක මම වීඩියෝ වල දැක්කලා තියෙනවා. ඔයලිය ඉස්සරහට මෙහෙම දාන්න ඉස්සර. යා දැන් අර ආදි කාලේ විදිහට තමයි ආය කරන්න යන්නේ. ඔබ මොකද ඔය කරන්නේ? පිරියට දින්න බැරි සිස්සා.
කතා කරන්න චුට්ටක් අපේ යාළුවන්ට. ලැජ්ජාකාරය. මෙන්න මේ ආකාරයට කතා කරන්න මෙන්න මෙහෙම එකක් දාගන්න. හරිද? මේක තමයි අවුලන්නේ. ඒ සීන්නේ රෝයි දැන් නම් චුට්ටක් පායලා තියෙන වැස්ස අඩු වෙලා. ඉවරන්න වැස්ස නම් අඩු වෙලා තියෙන්නේ. වීදුම නම් යනවා. වීදුම අර පැත්තට ගියොත් එහෙම සීපාදේ අපිට පෙන්වන්න පුළුවන් නේ සේනා. සීපාදේ පේයිද දන්නේ නැහැ ෂුවර් නැහැ බලමු ඈ. අද නම් පේන්නේ නැති. නෑ සිරාඩම් පේනවා දන්නේ නැහැ දන්නවා මෙතෙන්ට පේනවා දැන් නැද්ද කියලා. බොරු කියන්නේ නැහැ. කිව්වත් ඇත්තම සිරාඩම් කියන්නේ. සීපාදේ පේනවා. දන්නේ දන්නවා ඒ ගැන. හරිද? වඩ hina වෙලා ඉන්නවා වීඩියෝ එකේ. අමුදෙට ගියේ අමුදෙට. ගන්නවා. ඒ අතේ මේ දිනි මොකුත් ගහන් ආවා මම ගුණා වගේ. ඉන්න බැරුව මං වගේ ෂෝටක් ගන්න ආව නම් ඉවරයි. කට්ටිය දැන් මේ අපේ කොල්ලෝ ටික වීඩියෝ මේ අපේ කොල්ලෝ කියන්නේ දැන් සමහරක් කට්ටිය වීඩියෝ එක බලලා අපි මං ෂෝටක් නෑ ඉන්නේ hina වෙන්නත් ඉත තියෙනවා. බලෙන් ඉතින් කට්ටිය තොප්පි දා ගන්න එපා. මේ අයින් නැද්ද ෂෙන්? කතා කරපන්. ඕ මේක ඇවිලේ ඉඳන්නේ ඔයි ඉන්නත් එක්ක බලමු ඈ. ඉස්සරහට ගේන්න සුපිරි වීඩියෝ. මේ අnder හිතන් ඉන්න හොඳ ප්ලේස් ටිකක් කියනවා ඒක වැටේ ඉඳන්. අපි මේ මොකද්ද? ටික දවස් ඉන්නේ ළඟදී මේ දන්දිරන් යන්නත් ඉතන. දැන් ඉන්නා. අද දන්දිරන් යන්නම් කියලා ඉතින් ඉඳලා ඔය කට්ටිය දෙන්නන්න ඕනේ ඉතින් මෙහෙට ආවා. ඔය කට්ටියත් බලන්න. හරිද? බලලා ඔයාලා ගමේ තියෙනවා නම් අපිට කියන්න අපි ඕ පුළුවන් නම් එන්න. අතපාත නම් එනවා. දුර නම් එන්න වෙන්නේ නැහැ ඉතින්. අතපාත නම් එනවා. අපි මේ තව ඉදිතර නේවා. ඉදිතර වීඩියෝ එකක් දාන්න ඉතින් ඉන්නවා අපේ යාළුවෙක්ගේ. මේ හෙටත් දානවා ඈ. ඔව්. හෙට අම්බුලයි කියුම් නම් දාන්න වීඩියෝ එකක්. මට නම් එන්න වෙන්නේ නැහැ යාළුවනේ මුන් ටික යනවා. මම ක්ලාස් යන්නේ නැහනේ. මේ හින්දා මුන් ටික අම්බුලාවේ ගිහිල්ලා සමහරක් විට මුන් ගියොත් දානවා. ඔව් ගියොත් වීඩියෝ එකක් දානවා කියලා කියනවා. සමහරක් විටයි මුන්ගේ අයිඩියා එකක් තියෙනවා. ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. මේ ඉදිරියට මේ අනිවාර්යෙන් අපි 10ට හෝ 10:00 විතර වෙද්දී ඔයාලට හැමදාම මේ හවස් වෙනකොට වීඩියෝ බලන්න පුළුවන්. ඔව් අපේ ඉස්සරහට තමයි යාළුවනේ ආතල් ගොඩක් එන්නේ. මේ පිටිය කොහොම? ඉස්සරහට තමයි ආතල් ගොඩක් එන්නේ. පිටිය ගෙනා වෙනම කොටක් නෙවෙයි ගිනි මැලයක් ගහන්න හිතාගෙන මම යාගේ. හිතන්න බෑ වෙන වෙනේවල ගිනි පිටිය ගෙනා කියලා. දන්නේ කට්ටියක් බලන්න. ඉගෙන හිතන්නේ. එයා මේ ආදි කාලේ විදියට යාළුවා මේ ගිනි මැල ගහන්න යන්නේ. මම ඕවට සම්බන්ධ වෙන්නේ නැහැ යාළුවනේ. යාළුවනේ අපි ආවා. ඉන්නත් දන්නේ නැහැ. ඇවිලෙන්නේ නැහැ කියනවා. එමිලා ওই චිත්ත දාන. තව අරුපත් මතක් වෙනවා. තව මොනවද උනේ? මෙන්න මෙහෙම පොඩි කැලේ කඩන. අට් කරන්නද? මෙන්න මේ පොඩි කැලේ කඩාගෙන මෙතෙ මිට නැතිලා ගන්න. මේකත් එක්ක පත්තු කරලා ගිහලා තියෙනවා. දාරම කැමරා ගිනවා. ඒක දැන් මෙන්න මේ ආකාරයට තමයි ගිනි පෙට්ටියකින් ගිනි පුරා ගන්න. බලන්න නෑනේ. දන්නේ නෑනේ. ඒ පොඩ්ඩක් ප්‍රෑන්ක් එකක් කරලා ගත්තේ මුල්ලි ගෙන්නලා. හරියන්නේ නෑ. බලමු ඇවිලේද කියලා ඈ. මේ ඇවිලියන් දීයා.
මේක අවුලන් එන්න. අවුලන් නැහනේ. අවුලන් එන්නම් දැම්ම බෑ. අවුලගෙන ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. බයි බයි. ටටා. මේ තමයි අපි කිව්ව කොල්ලා. කතා කරමු පොඩ්ඩක්. පොඩ්ඩක් ලැජ්ජයි. පොඩ්ඩක් ලැජ්ජයි කතා කරන්න නම්. අරු දාගෙන මේ ගිනි අවුලනවා වගේ. පේන නැති උදාගෙන ගිනි අවුලනවා. ඒ කතා කරන්න පුළුවන්. ඉතින් මෙට්ටියත් එක්ක ඉවර වෙයිද දන්නේ නැහැ. අර කැටයක් දාන්න. මාර සීන් එක උන්න මේකේ. දෙනවා බඩු. ආයෙ ගෙනත් තියෙන උන්න. තියෙන උන්න. ඒක නෑ. මේලා අවුලන්නේ. දැන් කැඩෙන්නේ නැහැ. එමය කටින් දුමේනවනේ බා. සීතලට. හරි මං උඹලා දන්නවද කියලා බැලුවි බා. දැන් ඉන්න මේක. දාගෙන ඉන්න. අවුලන්නේ නැහැ. ගිනි මැලයක් ගැව්වා. ගිනි මැලේ වතු නෑ. අමුතු කියන්නේ ගිනි බුරු 15ක් විතර ගැව්වා. ගිනි පෙට්ටිය බුරු කියන්න ඕනේ යාළුවනේ ඕන් ඈ. බුරු නම් බලන්න. එක ගිනි කුරයි තියෙන්නේ මේ. අඩෝ ගිනි පෙට්ටිය ගනි. අරයා කියන විදියට ඔයාලත් වැඩ කරන්න මේ මෙයා කියන විදියට. අසෙන් අයියා. මෙයා කියන විදියට වැඩ කරන්න. දන්නවනේ ඉතින් ආයේ වැඩ. යාළුවනේ ගිනි මැලයක් උච්චවුවා. ගිනි මැල ගහන්න ඕන නම් මේ මට කතා කරන්න. එයා හැමෝටම ගිනි මැලක් ගහලා. එයා හැමෝටම මේ ගිනි මැල ගහලා දෙයි. එයා ඒ තරම් වැට්ටෙක් කියලා තමයි එයා කියන්නේ. අගෙන ගිනි මැලයක් ගහගෙන මොනාරි උයක් අත තිබ්බනම් හොඳයි. ඉන්දරන්න අරේලි වීක් වෙනවා ඔය. ඔයාලා ඔය වගේ ගින්දර දැකලා නැද්ද? අවු සෑන්. බලාගන්න ආසහිතේ. අන්න යාගේ දැන් තමයි වතන එළියට එන්නේ. ලැජ්ජාව නැහැ. මට බන්දන්නේ නියමත් උම්මයි දානවා. ඔයාලට ගිනි මැල එහෙම ගහ ගන්න ඕන නම් මේ මට කතා කරන්න. පොඩ්ඩක් ඉනාවෙන්න ඔයා. එයා ඔය ඔච්චර කයිය දැම්මට ගින්දරට බයයි. හරිද යාළුවනේ? ඔයා බය නැති ගින්දරට. එයා හරිද? මට හරිද මට ගින්දරින් අපලයි. ඒ දැම්මෙන්නම ආයෙ වීදු. ඔබ ගාවට එන්නේ. බලපන් ගින්දර මාව යන් එන්නේ යකෝ. තෙමෙනවා බා. මීදුම් බලන්න යාළුවනේ. බලාගන්න. ඉතින් යාළුවනේ අරු එහෙම දාගෙන ගිනි මැල ගහන්න යන්නේ. පේනවනේ. ටොප්පොයි. මේ මම මුන්ට කිව්වා මේ ප්ලේන් එක උතරන් එමු කියලා. මුන් කිව්වා මේ අනේ නේ ඕම මාරිද දාන්න එපා. මේ ඇත්තටම කිව්වොත් මේ මෙන්න මූ වෙන්න පරක් වුණා. මේ ඉන්නේ මූ වෙන්න පරක් වුණා. මූ බයික් පැද අකුල් නගන්න ගිහිල්ලානේ. මූ වෙන්න පරක් වුණා. මොම් බලන ඕයි ආය මීදුව මේ තනිකරම මේ වටකොඩ අර ගෙවල් කිසි දෙයක් පේන්නේ නැහැ දැන් ඈ. මේ වල්ලා පිරියනික හොල්මන් ෆිල්ම් එක වගේ ඈ ගිනි මැලේ මෙහි ආතල් එකේ ඉන්නා ඉතින් ඕනෝයි දැන් නම් චුට්ටක් පායලා තියෙන්නේ. අවස් වෙලා. ගිනි ගොඩක් නෙවුණා මේ. ගිනි ගොඩක් නෙවුණා මේ. ආම් බලන්න. දැන් අපි යන එක කුඩයයි තියෙන්නේ අර
අර තියෙන මොනර කන්ද? මෙදින්. ඉතින් ගිල්ල පොකස් වෙනවා. ඔය දින් ලයිට් කන තුනක් වගේ පේන්නේ. අන්න ඒක තමයි. මේකට යන්න ඉතින් ඉන්න බලමු. අපේ ගම. එනම් මිනි වර්ල්ඩ් වලට සමුදීලා අපි යන්න යන්නේ. මිනි වර්ල්ඩ් වලට සමුදීලා දැන් ඉතින් අපි යන්න යන්නේ දැන් පල්ලෙහාට යන ගමන් ඉන්නේ. වැස්සෙත් සීතලයි. ඊතල වෙලාවට ගිනි ගොඩක් ගැහුවේ. මම හිතනවා වීඩියෝ එක හොඳයි කියලා එඩිට් කරලා දාන්න. ඒක හොඳයි. මේ එහෙනම් වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීඩියෝ එක අලුතින් බලන කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි අලුතින් දානවා අවුරුද්දට වීඩියෝ එකක්. ඒවත් බලන්න වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ආයෙත් ගොඩක් ඉස්සරහට දෙනවා යාළුවනේ. ඔව්. ඉතින් මේ කතා කරමු පොඩ්ඩක්. බයි වත්තිපා. බයි යාළුවනේ. අපි ගියා. ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.